මියුන කියන රෝගී තත්ත්වය ඇතිවන්නේ ස්පයිරෝකීට් නැමැති බැක්ටීරියාවකින්. එනම් ලෙප්ටෝස්පයිරා ඉන්ට්‍රෝගන්ස් කියන බැක්ටීරියාව මගින්. ඇත්තටම මේ රෝගය සතුන් මගින් බෝවන රෝගයක්. මේ රෝගය බෝවන්නේ මීයන්ගෙන්, ගවයන්ගෙන්, මී ගවයන්ගෙන් වැනි සත්වයන්ගෙන්. ඒ වගේම මේ රෝගය ගොවිපළ සත්වයන්, සුනකයින්, කැලෑබද ශීරපායි සත්වයන්ගෙන් බෝ වෙන්නත් පුළුවන්. ලෙප්ටෝස්පයිරා ඉන්ට්‍රෝගන්ස් කියන මේ බැක්ටීරියාව ආසාදිත මීයන් සහ අනෙකුත් සත්වයන්ගේ මුත්‍රා සමග පරිසරයට එකතු වෙනවා. ඒ නිසා මේ කුඹුරුවල, වගාබිම්වල, පතල්වල සහ තවත් ජලය රැඳෙන ස්ථානවල තිත සහිත පසෙහි මේ බැක්ටීරියාව පවතින්න පුළුවන්. ඉතින් මේ බැක්ටීරියාව විශේෂයෙන්ම හමේ තියෙන චූටි තුවාල, ශ්ලේෂ්මල පටල හරහා, ඇඟිලි කරු අතර තියෙන සියුම් තුවාල හරහා අපේ ඇඟට ඇතුළු වෙලා, ලේවලට එකතු වෙලා මියුන කියන රෝගී තත්ත්වය ඇති කරන්න පුළුවන්. මෙම රෝගී තත්ත්වය සඳහා වැඩියෙන්ම අවදානම් පුද්ගල කණ්ඩායම් විදිහට ගොවියන්, කම්කරුවන්, පතල් කර්මාන්තයේ නියුතු පුද්ගලයන්,